සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එක තුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාලටම කියලා WhatsApp link එකක් කොහොමද හදාගන්නේ කියලා. WhatsApp link එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට ඒකත් කියලා දෙන්නම්. මොකද්ද මේ WhatsApp link එකක් කියන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් Facebook TikTok වගේ යනවා නම් දැකලා ඇති. සමහර කට්ටිය post වල දාලා තියෙනවා මෙයාලා WhatsApp සම්බන්ධ කරගන්න කියලා. මෙයාලගේ number එක නෙමෙයි පුංචි ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ ලින්ක් එක ටච් කරපු ගමන් ඒ අදාළ කෙනාගේ WhatsApp එකට තමයි යන්නේ. මම මේක ඔයාලට තවදුරටත් පැහැදිලි වෙන්න මම පොඩි post එකක් පෙන්නන්නම්. හරි ඔයාලට පේනවා මෙන්න මේ post එකේ මෙතන දාලා තියෙනවා contact WhatsApp කියලා. මෙන්න මේ වගේ ලින්ක් එකක් දාලා තියෙනවා. මෙතන phone number එකක් නෙමෙයි තියෙන ලින්ක් එකක්. ඉතින් මෙන්න මේ ලින්ක් එක ටච් කරාට පස්සේ මේ දාලා තියෙන කෙනාගේ WhatsApp එකට ඔටෝමැටිකලිම අපිට යනවා. ඉතින් මෙන්න මේ විදිහේ ලින්ක් එකක් කොහොමද ඔයාලගේ WhatsApp එකනොත් මේ විදිහට ලින්ක් එකක් හදාගන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. වීඩියෝ එක ලයික් එකක් දෙන්න නැත්නම් වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම channel එක subscribe කරමු නැත්නම් මගේ වීඩියෝ අලුතෙන් බලන කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා channel එකට පොඩි support එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම මුලින්ම යනවා මගේ WhatsApp application එකට. හරි මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp app එක open කරගත්තට පස්සේ මෙතන ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩොට් තුනක් තියෙනවා. මම දැන් මෙන්න මේ ඩොට් තුන උඩ ටච් කරගන්නවා. මේකට ගියට පස්සේ ඔයාගේ WhatsApp එකට අදාළ settings අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහාම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ settings කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ settings කියන එකට යනවා. මේකට ගියට පස්සේ ඔයාගේ WhatsApp profile එකට අදාළ සියලුම settings මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ icon එක උඩ ටච් කරගන්නවා. හරි මෙතන ගියට පස්සේ ඔයාගේ WhatsApp එකට දාලා තියෙන නම මෙන්න මේ විදිහට පෙන්නයි. ඒ වගේම පහලින් මෙන්න මේ විදිහේ QR code එකක් පෙන්නයි. QR code එක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. මේක ඇතුලේ පුංචි කෝඩ් එකක් තියෙනවා. කෝඩ් එක ගන්න විදිය ගැන තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක WhatsApp app එක ඇතුළේදීම අපිට ලබා ගන්න බෑ. හැබැයි ඔයා WhatsApp business වගේ app එකක් use කරනවා නම් business app එක තුලදී මෙතනදී ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව link එකක් ගන්න පුළුවන්. හැබැයි WhatsApp normal app එකේදී අපිට මේ link එක ගන්න බෑ WhatsApp app එක තුලදීම. ඉතින් මම ඒක කොහොමද ගන්න කියලා ඔයාලට දැන් කියලා දෙන්න. මම දැන් මේකේ මෙන්න මේ විදිහේ screenshot එකක් ගහ ගන්නවා. ඔයාත් ඔයාගේ WhatsApp එකේ මෙන්න මේ QR code එකේ screenshot එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට screenshot එකක් අරන් යන්න ඔයාගේ phone එකේ internet යන web browser එකකට. මම එනවා මෙන්න මේ විදිහට Chrome එකට. ඔයා මෙන්න මේ විදිහට Chrome එකට ගිහලා මෙන්න මෙතන search කරගන්න QR code scanner කියලා මෙන්න මේ විදිහට search කරගන්න. QR code scanner කියලා. ඉතින් මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එක Google එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී website ගොඩාක් තියෙනවා. මම මෙතන තියෙන මෙන්න මේ උඩම website එකට යනවා. ඉතින් මේ website එකේ link එකත් මම මේ වීඩියෝ එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ link එක හරහා මේ website එකට යන්න පුළුවන්. website එකට ගියට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට පල්ලෙහාට ගියට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ drag and drop browse කියලා එකක් තියෙනවා. මම දැන් මේක උඩ touch කරගන්නවා. මේක උඩ ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ choose an action කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් media picker කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ media picker කියන උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ phone එකේ gallery එක තමයි මෙතනින් open වෙන්නේ. ඉතින් මෙතනින් අපි අර ගත්ත QR code එකේ screenshot එක මෙතනින් select කරගන්න ඕන. හරි මේක select කරලා පස්සේ ඔයාලට පේනවා මේ screenshot එක මෙතනට මෙන්න මේ විදිහට upload වෙලා තිනවා. ඊට පස්සේ මම මේ website එකේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් scan data කියලා එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ වගේ link එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ link එක තමයි ඔයාගේ WhatsApp QR code එකට අදාළ ඔයාගේ link එක. ඉතින් ඔයාලට පුළුවන් මේක copy කරගන්න. copy result කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ copy result කියන එක උඩ touch කරගන්නවා. ඊට පස්සේ මේ ඔයාගේ WhatsApp QR එකට අදාළ link එක copy වෙනවා. ඉතින් මෙන්න මේ link එක ඔයාලට වෙන කෙනෙක්ට දුන්නට පස්සේ ඒ කෙනා මේ link එක touch කරපු ගමන් ඔයාගේ WhatsApp එකට තමයි යන්නේ. ඉතින් ඔයාලට නම්බර දෙදී ඉන්න ඕනේ නැහැ. ඉතින් මේ link එක ඔයා business එකක් කරනවා නම් ඔයාලට Facebook එකේ post එකක විතර link එක දාන්න පුළුවන්. ඒ වගේම TikTok මේ වගේ ඔයාලට ඕනම තැනක මේ link එක දාන්න පුළුවන්. ඉතින් මේ link එක touch කරපු ගමන් ඔයාගේ WhatsApp එකට තමයි එන්නේ. මේ link එක copy කරලා ඔයාගේ phone එකේ notepad එක වගේ දාලා තියාගන්න පුළුවන්. ඔයාලට ඕන වෙලාවට link එක අරන් post එකක් වගේ දෙයක් දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි WhatsApp එකේ අපිටම කියලා WhatsApp එකට අදාළ link එක හදාගන්න. ඉතින් වීඩියෝ එක කියපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. නොතේරුණු දැන් තිබ්බනම් වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්න මම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඒ වගේම වීඩියෝ එක නොදන්න යාළුවන්ට බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.